බුදුරජාණන් වහන්සේ කාලේ පින්වත් දරුවෙක් උප්පත්තිය ලැබුවා මේ මනුස්ස ලෝකේ. පින්වත් දියණියක්. මේ දියණිය පින්වතුනි කුඩා කාලෙම තමන්ට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. මොකද්ද ජාති ස්මරණ ඥානෙ? මං හිටියේ දිව්‍ය ලෝකේ. මේ දිව්‍ය රාජයෙක් හිටියා මගේ ස්වාමියා තමයි මහලාභාරි දිව්‍ය රාජතුමා. ඉතින් ඒ දිව්‍ය රාජතුමාට හිටියා දිව්‍යාංගනාව දහසක්. දහසෙන් එක්කෙනෙක් තමයි මෙතුමියගේ නම පතිපූජිකා. ඉතින් මේ මෙතුමිය ඉතින් උදේවරුේ ගියා උයන්කැලියට. ඉතින් දැන් උයන්කැලියේ කටයුතු කරන ඉන්න අතරේ පින්වතුනි හදිසියෙම කලුරියක් කරලා තමයි මේ උප්පත්තිය ලැබුවේ. මෙන්න ජාති ස්මරණ ඥානය. තමන්ගේ පෙර ජීවිතය තමන්ට දකින්න පුළුවන්කමක් ලැබුණා මේ උප්පත්තිය පිළිබඳව. ඊළඟට මේ උප්පත්තිය දැකලා මේ දරුවා කියනවා අනේ මං ආයි හිටපු තැනට යන්න ඕනේ මං පින් කරන්න ඕනේ කුඩා කාලේ නම් පින් කරන්න පටන් ගන්නවා ධාර්මික ජීවිතයක් ගත කරනවා පුළුවන් තරම් සංඝ උපස්ථාන ආදිය කරනවා. ඒ ක්‍රමෙන් කියනවා මං මේ පින් කරන්නේ මට දිව්‍ය ලෝකෙට යන්න. මේ විදිහට අර දියණිය ඊළඟට තරුණ බවටපත් වුණා විවාහ වීමටපත් වුණා දරුවා 4 දෙනෙක් ඇති වුණා. ඒ හැම වෙලෙම පින් දහම් කරනවා පින් දහම් කරන පුදුමාකාර කැපවීමක පින් දහම් කරන්න හැබැයි දිව්‍ය ලෝකෙට යන්න. මේ පින් දහම් කළා එතුමිය අවුරුදු 50ක් කාලයට ආවා 50 දී එතුමිය කල්රිය කරලා ගිහින් හරියට අර තමන් හිටපු තැනම තමන්ගේ කලින් ස්වාමියාමයි පැතුවේ ඒ කලින් ස්වාමියාමයි පැතුවේ මාලාභාරි දිව්‍ය රාජතුමා එතනම ගිහින් පහළ වුණා කලින් හිටියා වගේ. මේ දිව්‍ය රාජතුමා අහනවා දිව්‍යාංගනාව කොහෙද ගියේ? උදේ අපිත් එක්කම උයන්කැලියට ආවනේ. දැන් මේ හවස වෙනකන් කොහෙද ගියේ? අනේ මේ උදේ ඉඳන් හවස වෙනකම් මම මනුස්ස ලෝකෙ හිටියේ. කොච්චර කාලයක් හිටියද? මම අවුරුදු 50ක් හිටියා මනුස්ස ලෝකයේදී. දරුවෝ 4 දෙනෙක් හැදුවා. නමුත් මම ඔබතුමාම ප්‍රාර්ථනා කරගෙන පින් දහම් කරලයි මේ දිව්‍ය ලෝකයට ආවේ. මෙන්න මේ කාරණාව විස්තර කරනවා. ඉතින් ඒ වෙලාවේදී අහනවා මනුස්ස ලෝකයේ ආයි පින් දහම් කරනවා එහෙනම් ගොඩක් ඇති නේද? අනේ නෑනේ. බොහොම අතරසයි ඉන්නේ. මනුස්ස ලෝකේ පින පව තේරුම් අරගෙන කටයුතු කරන ඉතාලම ටිකයි වාසය කරන්නේ. මට හරි පුදුමයි. මනුස්සයන්ගේ ආයුෂ ඉතාලම කෙටි ඉතා ඉක්මනින් මැරිලා යනවා. නමුත් මනුස්ස හිතන්නේ අවුරුදු කල්ප ගාණක් ඉන්නවා වගේ හිතාගෙන තමයි මනුස්ස ජීවත් වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් එතුමිය තමන්ගේ ස්වාමියාට කරුණු කියනවා. අන්න ඒ වගේ පින්වතුනි අතර මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? අපිට මේ ධාර්මික ජීවිතය ඇති වැදගත්කම එදා එතුමිය දිව්‍ය ලෝකයට යන්න භාවිතා කළේ ධාර්මික ජීවිතය. එහෙමනම් ඒ ස්වර්ග ජීවිතයට ධාර්මික ජීවිතය උපකාර වෙනවා. ඊළඟට අපිට නිවන් මාර්ගය නිවනට යන්නත් මේ ධාර්මික ජීවිතය උපකාර වෙනවා. ඉතින් යටත් පිරිසෙන් නිවනට කෙසේ වෙතත් අපිට හොඳ ජීවිතයක්, හොඳ සමාජයක්, හොඳ දරු පවුලක් මේ වගේම ඒ හොඳින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් හදා ගන්න මෙන්න මේ ධම්ම ජීවිනෝ කියන කාරණාව අවශ්‍ය වෙනවා. ධාර්මික ජීවිතයක් ගත